හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් එක් සත්‍ය සිදුවීමක්. ඔහු නමින් ටොම් පශ්චාත් ශල්‍ය කර්ම ආබාධයක් නිසාවෙන් ඔහුගේ කතා කිරීමේ හැකියාව අකර්මණ්‍ය වූවා. බොහෝ කාලයක් රෝහලේ ඉන්නට සිදු වූවා. කාලයාගේ ඇවෑමෙන් සති කිහිපයකට පසුව ඔහු නමස්කාරයට ආගිය සභාවේ සුතිදීමේ දේවමයට ආවිට එතන රැස්ව සිටිය වුන් පුදුමයට පත් වූවා. හේතුව කතා කිරීමට ඔහු නැගිට සිටීමයි. කතා කළ යුතු දේවල් සොයමින් ඔහුගේ වචන පැටලුණා. සමහර දේවල් ඔහු නැවත නැවත පැවසුවා. දිනයන් සහ කාලයන් පටලවා ගත්තා. එනමුත් එක දෙයක් නම් පැහැදිලි. ඔහු දෙවිඳුන්ට ප්‍රශංසා කළා. ඔබගේද හදවත බිඳීම සහ ආශිර්වාද ලබා ගැනීම එකම මොහොතේ සිදුවිය හැකි ටොම්ගේ ජීවිතයේ සිදු වූ වාසේ. මේ හා සමාන කතාවක් දුරාතීතයේ ගාබ්‍රියල් දෙව්දූතයා සකරියා පූජකයා ඉදිරියේ පෙනී සිටමින් ඔබ ශ්‍රේෂ්ඨ අනාගත වක්තෘවරයෙකුගේ තාත්තා කෙනෙක් වෙන්නට යන්නේ ලෝක 1:11 සිට 15ට පවසන අයුරින්. සකරියස් සහ ඔහුගේ බිරිඳ වයස්ගත වයි සිටියේ. මිනිසාවෙන් ඔවුන් මේ පුවත සැක කළා. මේ දේ සිදුවනතුරු සකරියස් කතා නොකරන බව දේවදූතයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා. සැක කිරීමේ ආදීනව. නියමිත දිනය එළඹුණා. හාස්කමේ මොහොත උදා වුණා. දරුවාද ඉපිදිලා. උපන් දරුවාට සිරිතේ හැටියට නම තැබීම. උපන් දරුවාට කතා කරන මොහොත එළඹියා. ලෝක 1:64 සකරියස්ගේ දිවේ බැඳුම් ලිහි පළමු වදන් එළියට ආවේ දෙවිඳුන්ට ප්‍රශංසා නගමින්. ඉන් අනතුරුව ඊශ්‍රායල්ගේ දෙව් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ සුවකීය සෙනඟ බලා ඔවුන්ට මිදීම සාදා දුන්සේක යනුවෙන්ද පවසමින්. සකරියස්සේම ටොම්ද ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ හැකි වූ පළමු අවස්ථාවේම දෙවිඳුන්ට ප්‍රශංසා කිරීමය. ඊට කොපමණ වැඩියෙන් අපගේ හදවත් පිරී යා යුතුද දෙවිඳුන්ට ස්තුතියෙන්. මන්ද අපගේ දිවසා මනස සෑදූ නිසාවෙන් මුහුණ දෙන දෑ කුමක් වුවත් හැකිය ප්‍රශංසා නිරතුරු සමිඳුන්ට නිබදව ඔසවන්නට